කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. නාස්ති වෙලානේ තියෙනවා ජීවිතේ. සීල සම්පන්න වෙන්න. හරි මෛත්‍රී සහගත පුද්ගලයෙක් වෙන්න. නිකමටවත් හිතලා නැද්ද මම මොකටද මේ ඇවිස්සෙන්නේ, මොකටද කලබල වෙන්නේ, මොකටද කුලප්පු වෙන්නේ කියලා? එහෙම වෙන්නත් එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අර දන්නව නේද ධනංජානි සූත්‍ර දේශනාවේ බුදුන් වහන්සේ උගන්වනවා සරියුත් හාමුදුරුවන්ගේ හොඳ යාළුවා ධනංජානි බමුණා. ධනංජානිත් පින්නතුනේ මේ පළවෙනි බිරිඳ මරුණට පස්සේ ටිකක් දඩබ්බර විදිහට තමයි නොසන්ඩාල වැඩ කරා. ධනංජානි රජුරුවන්ට හිතවත් වෙලා මොකද කරුවේ? ඔය එක එක නොගැලපෙන දේවල් තමයි කරේ. ඔය ඉතින් සෙල්ලම් නැහැ ගෙවන්න ගියපුවාම හොඳේ. ධනංජානි මරණ මොහොතේ ධනංජානිට කල්පනා වෙනවා මොනතරම් ධනෙ තිබ්බත් බලය තිබ්බත් ඇති හැකි භාවයේ තිබ්බත් මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට අපි හරි අසරණයි වෙනදුනේ. කවුද ඉන්නේ? කොනම්බුකාරකම, කොසල්ලිකාරකම, කොමාන්නකාරකම, අර ගණන්කාරකම් මොකවත් තියෙනවද? ඔය කායික ව්‍යාධිය ඇති වෙනකොටම මනෝව්‍යාධිය ඇති වෙනවා. මේවා ඇති නොවන තාක්කල් හොඳයි. ව්‍යාධියට පත්වෙන්න පටන් ගත්ත ගමන් අපි පුදුම විදියට අසරණ වෙනවා. ඒ නිසා ඔය සෙල්ලක්කාරකම නවත්තන්න. කවුරු හරි කෙරෙහි ඇති වෙලා තියෙනවා නම් වෛරී සහගත සිතුවිල්ලක් මම මේ කියන එක නම් හොඳට මතක තියාගන්න ඕන. හොඳේ මම ආයෙත් කියන්න. කවුරු හරි කෙරෙහි වෛරී සහගත සිතුවිල්ලක් ඇති වෙලා තියෙනවා නම් දැන් කවුරු හරි කෙරෙහි පින්නතුනේ අපිට වැරද්දක් හිතේ පළ වෙලා තිබ්බොත් එහෙම අර අපේ චිත්‍රය මැවුනොත් ඇඳුනොත් එහෙම අර මූ මෙහෙමයි කියලා හිතුනොත් එහෙම හැමම තමයි. ඒක නවත්තලා දාන්න ඕනේ. අර එක ලේලි කෙනෙක් මට කියනවා ඔය නැන්දම්ම ලේලි ගස්ටනේ ටිකක් අපේ ලංකාවේ වැඩිනේ. හොරණ පැත්ත එහෙම නැතුව ඇති මං කියන්නේ ඔය බොහෝ පැතිය ලෝක තියෙනවා. ටිකක් නෙමෙයි හොඳටම තියෙනවා. අර තියනව නේද අපි අර බැන්දොත් වෙන් වෙන්න ඕන කියලා එක්කුත් තියනව නේද? ඇයි? ඉන්න බැරි හින්දා. වෙනතුනේ මේ එක ගෙදර වෙනම ගෑස් ලිපක් තියාගෙන උයනවනේ. මොකටද ඔය? මොකක්ද මේකේ පිරිමහන්න තියෙන්නේ? මොකක්ද මේකේ බේර ගන්න දෙයක් තියෙන්නේ? මොකටද එදිරිවාදීකම්? මොකටද වෛරක්කාරකම්? සිතුවිලි වලින් පලිගන්න එකේ ඉඳන් නවත්තන්න. අර ලේලි කියනවා හාමුදුරුවනේ අතුගාලා මේ ඉස්සරහට කුණු ටික දාලා උළුවස්සට කොස හේතු කරලා ගියාලු මොක්කට හරියන්නේදී. නැන්දම්ම ඕක දැකලා මට කියනවා හාමුදුරුවනේ මහා බලු විදිහට මට බැන්නා. මං හැවයි අතුගාලා කුණු ඉස්සරහට දාලා මූසලකම ගැහුවා කියලා. ඔය ගෙවල් වල ලෙව්වන්නේ තියෙන්නේ. අලු ටික දෙපැත්තට දාලා ඉවුවොත් එහෙම මොකද කරන්නේ? ඒකට බයිනෝ. ඔය අම්මලා ගොඩක් කරන්නේ තරහට කන්න නැතුව ඉන්නේ කරන්නේ. නැන්දම්මලා. නොකා ඉඳලා තමයි පලි ගන්න හදන්නේ.
නවත්තලා දාන්න. මුළු ගෙයක් අතු ගාලා තියෙන එක පේන්නේ නැහැ. අර ඉස්සරහින් තියෙන කුණු ටික විතරයි පේන්නේ. ඒ මිනිස්සුන්ගේ හැටි මං කියන්නේ ඔය ටිකත් හදාගන්න. සමහර විට අපේ හිතේ වෛරක්කාරකමක් නැති කෙනෙක් අර වැඩේ කරලා තිබ්බනම් ගිහින් අතු ගන්නවා. කෙනෙක් දිහා ගිනි කන වැටිලා වගේ හිටියනම් වෙන ඒවා පේන්නේ නැත්තම් මැරෙන්න කලින් තරහ නැති මිනිස්සෙක් විදිහට මැරෙන්න. ඒ සඳහා යෝග්‍යම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මැරෙන්න කලින් වෛරය නැති කෙනෙක් විදිහට මැරෙන්න. ඒ සඳහා සුදුසුම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ආගම දහම සමග කටයුතු කරනකොට මේ යුගයේ කොහොමද පින්නතුනේ නේ සිංහල මුස්ලිම් දෙමළ එහෙම කතෝලික එහෙම බේදකින් තොරව බණහන කාලෙන් වෙසක් පොයට අපේ පන්සලේ ලොකු පිරිසක් සිල් සමාදන් වෙනවා. පින්නතුනි මම හිතාගෙන හිටියේ 5000ක් එයි කියලා. මට දැන් මොකද්ද හිතලා තියෙන්නේ? ඇත්තටම හිතා ගන්න බෑ කී ලක්ෂයක් එයිද කියලා. සම්බුද්ධ ශාසනයේ අලුත් ආරම්භයක් චිරස්ථිතියේ සුබ ලකුණ ලංකාදීපයම ලෝතර බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වැහෙන ගුණ සුවඳ කරුණාව පැතිරෙන යුගයක ආරම්භය මේ අවුරුද්ද වෙසක් පොයට අපේ පන්සලෙන් පටන් ගන්නවා පින්නතුනේ. සතියකට 5000 ගානේ තරුණයෝ එන්න ඕනේ බණහඬ අපේ පන්සලට. සූදානම් වෙලා ඉන්න දැනටත් එන්න. අපේ වාසනා මහත්තයා ඊයේ පෙරේදා ගිහිල්ලා මුල්ගල තිබ්බ දානශාලාවට. එතුමා පුදුම විදිහට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් රට වෙනුවෙන් මං හිතන්නේ මෙලහටත් එතුමාගෙන් කෙරෙන්න ඕන කරන කොටහ කරලා ඉවරයි. එතුමාට ලැබෙනවා වගේම එතුමා හරියට දෙනවා. ඒ දෙනකොට එතුමාගේ මම දැකපු ගුණයක් තමයි එතුමාට අර කරනවා නම් අර ඒක හොඳටම කරන්න ඕනේ. ඒක කරනවා නම් ක්වොලිටි එකට කරන්න ඕනේ. ඒක නැත්තම් නොකර ඉන්න ඕන කියන වගේ තැනක තමයි ඉන්නේ. ඒ ආරම්භය අපේ පන්සලෙන් වෙසක් පොයට පටන් ගන්න. පල්ලි වලින් ලෑස්ති වෙලා ඉන්න දන්සල් දෙන්න. පේනවාද පින්නතුනි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන අනුභවය වෙන මොකක්ද? භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනයේ තියෙන ආශ්චර්ය රට පුරාම පින්නතුනි අරහත් ධජය සෙවන ලබන්න සූදානම් වෙලා ඉන්නේ. මිනිස්සුන්ට මොකක්ද දැනෙලා දෙන්නේ? මිනිස්සුන්ට තේරෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළින් පමණයි නිවීම තියෙන්නේ. මේ ඇතිවන ප්‍රබෝධයේ දීප්තියේ ආලෝකයෙන් මේ මුළු රටම එළිවෙන යුගය අර අපේ තිබ්බ රාමු කැඩි කැඩි යනවා පින්නතුනි. මේක දරන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටම ඇත්තෝ මේක අවබෝධ කරගනි. මෛත්‍රී වඩන්න ඕනේ. මේන ගමන වළක්වන්න නේ. දැන් බණ අහන්නේ කවුරුවත් කැක්කුම තියෙන කාටද? තව කාටවත්? මොකක්ද කලබලය? මොකක්ද බය? පින්නතුනේ මුළු රටම
පංචශීලය ආරක්ෂා කරන්න ගත්තොත් මහ දෙයක් නෑ. මුළු රටම අනෙකට ගරු කරන්න පටන් ගත්තොත් මුළු රටේම පින්නතුන් අතර වෛරය නැති වුණොත් ලොකු දෙයක් නෑ හොඳේ. ද්වේෂය නැති වුණොත් ගෙදර පවුලේ ගෙදරක 200ක් ඉන්නවද නෑනේ 4-5 දෙනා ඉන්නේ. ඔය සේරම කෙලි 4-5 දෙනාට එකට ලස්සනට ඉන්න බැරි හින්දානේ. නේ කුණු හරපෙන් බැන ගන්නවා, ගහනවා, බයිනවා. එළියට යනකොට එකට හිටියට මොකද අර සෙපරේට් ලෙවල් එකේ ඉන්නේ ගෙවල් වල ඉන්නේ. එකට ඉඳගෙන බත් කාලා නැහැ මාස ගණනකින් බලනකොට. මොකටද? හරි ලස්සනට ඉන්න. අම්මයි තාත්තයි දරුවෝයි එක්කව වෙලා මුළු පවුල පිටින් පන්සල් යන යුගයක් ඇති වුණොත් අනේකගේ දුක, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින්න දන්න කියන රටක් බිහි වුණොත් එහෙම පින්නතුනේ ඒකාන්තයෙන් විශ්වාසයි එවැනි රටක් බිහි වෙනවා අනුමානයක් නැහැ. මේ ව්‍යායාමය කිසි කෙනෙකුට කඩාකප්පල් කරන්න බෑ. හේතුව අරමුණ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ බෝධිසත්වයෝ අසංඛේයව කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරල අවබෝධ කරගත්ත මේ නෛර්යානික ශ්‍රී සත්‍ය ධර්මය අපි භික්ෂුන් වහන්සේලා හැටියට මිනිස්සු අතරට අරන් යනකොට ඒක වැළඳ ගන්න එකයි අහන්න දෙයක් නෙමෙයි. 62ක් මිත්‍යා මතවලින් ගහනව තිබ්බ මුළු මහත් ಭಾರತ දේශයම පිළිතුරු ඡණ්ඩා ශෝක වෙලා හිටිය අශෝක රජුරු ධර්මාශෝක වුණේ ඇයි? ඡණ්ඩා ශෝකලාට ධර්මාශෝක වෙන්නත් ගියේ එක පොඩි හාමුදුරු කෙනෙකුගේ බණ පදයක් විතරයි. උත්පත්තියෙන්ම බෞද්ධයෝ වෙච්ච අපි, උත්පත්තියෙන්ම බෞද්ධ සංස්කෘතිය ඇතුළේ හැදුණු අපි දැන් මෙතෙන්ට ධාතු කරඬුවක් කරගෙන ආවොත් නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවනේ නේ. ඇයි ඒ? ජානවලත් ඔව තියෙනවා ගුණදහම්. යහපත්කම ජානවල තියෙනවා. ඉතින් ඔය ඡණ්ඩාශෝකලාට ධර්මාශෝක වෙන්න පුළුවන් නම් අපේ අම්මලා තාත්තලා බණ අහන්න එක කාටවත් මැජික් වෙන්නේ කොහොමද? මේක අරුමයක් එහෙම නෙමෙයි. ඒ නිසා කිසි කෙනෙක් කලබල වෙන්න එපා. කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා. එක දෙයක් විශ්වාස කරන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් තියෙන්න බෑ. ඔච්චරයි. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට මගේ ධර්ම රත්නයෙන් තොර සරණක් තියෙන්න බෑ. පිළිගන්න. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඔච්චරයි. ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින් රකිනවා. අපි හරියට සමාජගත කරන පණිවිඩයක් තමයි ඔය බුද්ධවත කරන්න පුරුදු කරපු එක. මේක හොරණක් පටන් ගන්න. ඔය මහ දෙයක් නෑ අපේ තාත්තලා මේව කරන්න. ඔය ටිකක් ඔය එක එක කරන ඔය තඩබ්බර වැඩ නවත්තන්න තාත්තලා.
කවුද කියන එක එකපාරක් දෙපාරක් විතර හිතලා අපේ අර ඈත කෙළවරේ පාර දිහා එහෙම ඕමට පින්නතුනි පේන්නේ නැති ගානටම කට්ටිය ඉන්නවා. මං හිතන්නේ ඔය කෙළවරේ ඇත්තේ තරුණයෝ වෙන්න. කොල්ල කොහොමත් කෙළවරේනින් අපේ දරුවෝ සත්පුරුෂ තරුණ මහත්තුරු මතක තියාගන්න. අද ඉඳන් ගිහිල්ලා ජීවිතේ ප්‍රඥාව උදා වෙයි. අවබෝධය ලැබෙයි. වෙනදනේ මේ සත්‍ය කරලා කියන්නේ හොඳ. එච්චරටම විශ්වාසයි මට. හෙට ඉර පායනවා ඇත්තයි එලසටම වරදින්නේ නැහැ. වරදින්න දෙන්නෙත් නැහැ. අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතේ නාස්ති වෙන්න දෙන්නේ නැහැ. බුද්ධවත කරන්න. උදේට නැගිටලානේ අර මම ඉතින් හැම බණකම කියනවා මේක හොඳයි. ඇයි ඒ කියන්නේ? අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. බුද්ධවත කරන මිනිස්සුන්ට හොඳට හරියනවා. අපේ තරුණ මහත්තුරු දරුවෝ අම්මලා තාත්තලා උදේට පැන් ටික තියන්න දාන්න ටික තියන්න බුදුහාමුදුරුවෝ හිතේ තියාගෙන ඉන්න. මගේ බුදුහාමුදුරුවන්ට පැන් ටික තියන්න කියන චේතනාවෙන් තියන්න. එළියට බහින්න කලින් දාන ටික තියන්න. ඔය හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ලැජ්ජ නැතුව ගෙදර බුදුන් වදින්න. දැන් ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ ගෙදර අපි වඳිනවද නැද්ද කියලා. මේ ටික කරන්න පුරුදු වෙන්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය, ඒ සඳහා අවශ්‍ය ශක්තිය දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන යෝජනාව ඉල්ලීම. හෙට ඉඳන් හිතක් රිදෙනවා නම් කාගේ හරි ඔය තෝ කියලාවත් කියන්න එපා. හිතක් රිදෙනවා නම් කාගේ හරි කුණුහරුපයක්වත් කියන්න එපා. ගෙවල් වල බිරිඳගේ ස්වාමියාගේ තියෙන ආරවුල් මත අපේ දරුවන්ට විනාශ වෙන්න දෙන්න එපා. අම්මයි තාත්තයි දරුවෝයි හොඳට මතක තියාගන්න. අම්මයි තාත්තයි දරුවෝයි මලට සුවඳ සුවඳට මල වගේ ඉන්න. ගහට පොත්ත පොත්තට ගහ වගේ නෙවෙයි. මලට සුවඳ සුවඳට මල වගේ. ඔය තුන්ගොල්ල අතර පින්නතුනේ වචනකින්වත් හිත රිදීමක් තැලීමක් තියෙන්න දෙන්න එපා. අපේ ප්‍රියතමයව රැකගන්න. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න. මං හිතනවා මේ හැම කෙනා ළඟම ජංගම දුරකථනයක් ඇති. ඔය හැම කෙනෙක්ම Facebook යනවනේ නේ. කවදාවත් වෛරය ඇති වෙන දෙයක් පළ කරන්න එපා. අපිට ධර්මය ප්‍රචාරය කරන්න පුළුවන්. සමාජය යහමඟට ගන්න පුළුවන්. අර මිනිස්සුන්ගේ හිත් නිවෙන හැදෙන දේවල් පමණක් සමාජගත කරන්න. මේ පින්නතුන්ට නිකමටවත් හිතෙන්නේ නැද්ද? මේ ඇත්තෝ කොච්චර වාසනාවන්තයිද? ඔය ඇත්තෝ කොච්චර භාග්‍යවන්තයිද? හේතුව පින්නතුනේ ඇවිදගෙන බණ අහන්න පුළුවන්. අපූර්වට ආපු විදිහටම යන්න පුළුවන්. හොඳට ඇහෙනවනේ. හොඳට බලා ගන්න පුළුවන්. අපි මෙහෙම ඉන්නකොටත් කොච්චර ඉන්නවදනේ වකුගඩු ඉල්ල අක්මා ඉල්ල
මේ වෙනකොටත් දින නියම කරලා තියෙන සත්කමකට මුදල් එක්කහු කරනවා ජීවත් වීමේ අපේක්ෂාවෙන්. අපිට එහෙම ගැටලු තියෙනවා. මේ වෙනකොටත් ජරාවට ව්‍යාධියට පත් වෙලා මේ ධර්මයේ ගැන හිතනවා තියා තප්පර දෙකක් ජීවත් වෙන්න වතුර උගුරක් පල්හැට දාගන්නේ කොහොමද කියලා හිතන කල්පනා කරන දුප්පත් පෝසත් ભેදයකින් තොර කෝටිපති ප්‍රකෝටිපති අහිංසක දුප්පත් කොච්චර මිනිස්සු ඉන්නවද කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව මොනවාද අපිට තියෙන ගැටලු අර මතකනේ අර කොවිඩ් වසංගතය ආපු වෙලාවේනේ සල්ලිකාරයෝ මරුන්නේ නැද්ද මරුණා මහා බලපුලුවන්කාරයෝ මරුන්නේ නැද්ද මරුණා වෙනතුනේ සමහර විට මේ අම්මලාට තාත්තලාට නේ රෙදි කෑල්ලකින් මහපු මාක්ස් එකක් විතරයිනේ තිබ්බේ ඒකත් 10 පාරක් විතර හොද දාන එක මොනවාද තිබ්බේ හැදෙන්නත් නැති හැදිලා තියෙන්නත් නැති හැදිලා හොඳ වෙන්නත් නැති මේ වෙන දේවලුත් එක්ක තාම ජීවත් වෙලා ඉන්නෝ හිතෙන්නද පින්නතුනේ අපි හරි වාග්යවන්තයි කියලා මම නම් කියන්නේ අපි හරි පින්වන්තයි පින්නතුනේ ජීවිතේ තව ටිකක් බණ ටිකක් අහන්න පව්පින් මොනවාද කියලා දැනගන්න සංසාරේ නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පාරමිතා පුරන්න දන් හැන්දක් දෙන්න හරි ඔය හතර හන්දි වළංගු තියෙනවනේ සතෙකුට වතුර ටිකක් හරි දෙන්න පුළුවන්කම නැද්ද මොකක්ද මේ අපිට හම්බෙලා තියෙන chance එක මොකක්ද මේ ඉතුරු වෙලා තියෙන ස්වර්ණමය අවස්ථාව මෙතන කවුරුත් ඉන්නවද අවුරුදු 7-800ක් ජීවත් වෙන මේ උටුස් ගාලා නෙමෙයි කෙස් ගහට මිස් වෙන ජීවිතනේ පෙන්වන්නේ මේවා ආහාර බලලා මෙහෙ බලනකොට මැරෙන්න පුළුවන් එච්චරටම නමුත් තාම ඇයි අපිට මොකක්ද මේ හම්බෙලා තියෙන වෙලාව එක දෙයක් මතක තියාගන්න සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනම් පින්නතුනි මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව ඇතුලේ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරන්න ආධ්‍යාත්මික පෞරුෂයක් ගොඩනගන්න ඔය ජීවිතේ තාම ඉඩකඩ තියෙනවා මම යෝජනා කරනවා මේ බැරිද පන්සිල්වත් රකින්න පටන් ගන්න මහ දෙයක් ඕනේ නැහැ අද කියලා හෙට බැරි වෙයි මේ සංසාරේ කවදා හරි නිවන් දකින්න යන ගමනේ පින්නතුනේ කවදා හරි සීල සම්පන්න වෙන්න එපා කවදා හරි බුදුන් සරණ යන්න නම් නේ අර අලදේනෝ නේද කෝටි ගාණක් මහා සංඝරත්නයේ මහරහතන් වහන්සේලා හිටියට අගතනතුරු හම්බුනේ කී දෙනෙකුටද 89කට විතරයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පින්නතුනේ නිවන් දකින්න සාක්ෂාත් කරන්න සංසාරේ කල්ප ගාණක් පෙරම් පුරන්න ඕනේ ඒ පෙරම් පුරාගෙන යන ගමන ටිකක් ඉක්මන් වෙයි
සීල සම්පන්න වෙන්න බලන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය අපි මේ කොරණ කියන හැම එකකටම කවදා හරි වන්දි ගෙවන්න එපා. මෙව බල්ලොන්ට බලලුන්ට කිව්වට තේරෙනවද? සත්තුන්ට තේරෙනවද? අදිෂ්ඨාන කරන් ගෙවල් දොරවල් වල ඉන්නකොට මෙව ඉතින් කොච්චර කිව්වත් තේරුමක් නැහැ. සිතුවිල්ලකින්වත් පාපයක් කරගන්න එපා. මම යෝජනා කරන්නේ මේනකොට මං කියලා තියෙනවා පින්නතුනේ ලක්ෂ වතාවකට වැඩි. අද ඉඳන් පටන් ගමු මේක. අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු දරුවෝ අද ඉඳන් ආරම්භ කරමු. හිතක් රිදෙනවා නම් කාගේ හරි පින්නතුනේ අද ඉඳන් කාටවත් තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? හිතක් රිදෙනවා නම් කාගේ හරි කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. අදිෂ්ඨාන කරගන්න. සිතුවිලි පහළ වෙනවා නම් ඔය සමහරු කියනවා හාමුදුරුවනේ මට ඉතින් අම්මලත් කියනවා මේක තාත්තලත් කියනවා. ගෙවල් වල ඉන්නවනේ පින්නතුනේ අර කුකුල් විදිහට කේන්ති ඇති වෙන උදවිය. හැරෙන්නවත් බෑනේ. මොකක් හරි කියලා අපි හිතමු අර ඇහුන් නැති වුණාම මොකද කරන්නේ? ඈ ගන්නව නේද? සමහරුන්ට ඕක කරන්නත් බෑ. ඇයි? තාට කොංකමක් හොඳේ කේන්ති යන එක නම්. මගේ මෝඩ වැඩ. ජීවිතේ පුරුදු වෙන්න. විනාඩි 10ක් විතර දවසට අරගෙන ඉස්සරලම හොඳට හුස්ම අරගෙන කල්පනා කරන්න. මම කවුද කියන එක විතරක් කල්පනා කරන්න. පුළුවන් නම් දැන් බණ අහන ගමන් කල්පනා කරන්න. මම කවුද කියලා. ඔය මම කේන්ති යන උදවියට කියන්නේ අද ඉඳන් කේන්ති ගන්න එපා. කේන්ති ඇතිවීම තමයි මේ හිත රවට්ටගෙන රැවටිලා අපිට අපේ බිරිඳ නැති වෙනවා. අපිට අපේ පෙම්වතා නැති වෙනවා. නැති වෙන්නේ නැද්ද? පෙම්වතිය නැති වෙනවා. අපේ දරුවෝ නැති වෙනවා. දෙමව්පියෝ නැති වෙනවා. ප්‍රියතමයෝ නැති වෙනවා. ඔය අකුසල සිතුවිල්ල පහළ වෙන්නෙම පින්නතුනේ අපේ ප්‍රියතමයෝ ඉදිරියේ විතරයි. කවදාවත් දැන් ඔය සිතුවිලි පහළ වුණත් නේ හිතට එන හැම එකක්ම මම අර කිව්වේ පොඩ්ඩක් ෆිල්ටර් කරලා පෙරලා ගන්න කියලායි. අපි හිතමුකෝ දැන් ගෙදර යනකොට නේ ඇහෙන්නේ නැතුව ඈක් ගාපුවාම කේන්ති යනවා නම් කඩේ ගිහිල්ලා මුදලාලිගෙන් බඩු ගන්න කී පාරක් විතර ඔට්ටු වෙන්න ඕනද? සමහර කඩවල් තියෙනවනේ නිකන් බඩු ගන්න ගියා වගේ තියෙන ඒවා තියෙනවනේ. කොච්චර ඔට්ටු වෙන්න ඕනද කේන්ති යනවද? කේන්ති ගියත් කවදාවත් අපි පිට කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් බාර් එකකට යනවා කියලා රකු ගන්න. මම ඔය තාත්තා කෙනෙක්ගෙන් ඇහුවා මේක. එකපාර කියලා හාමුදුරුවනේ මට දෙපාර කියන්න බෑ මට කේන්ති යනවලු. මං ඇහුවා බොනවද කියලා. අපේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. කාටද මම මේ කියන්නේ? තාත්තලාට.
බොනෝ කිව්වා. බාර් එකට ගිහිල්ලා සල්ලි දීලා අය යනකොට සල්ලි දෝතින් අරගෙන දීලා වඳින්නේ නැහනේ කවුරුවත් ඕක. එකපාරක් කියලා එහා පැත්තේ ඉන්න පාරිභෝගිකයට දුන්නොත් එහෙනම් මොකද කරන්නේ කියලා. මම ඒ කියපු විදිහටම කියන්නද? මොකවත් නැහැ අරක දෙනකන් ඉන්නවා කිව්වා. ගෙදර ගියපුවාම දැන් පේනවද නිකන් බොරුවට කේන්ති යන්නේ කියලා. මා පුස් දේවල් වලටනේ ඇති දෙයක් නැහැ. අද ඉඳන් පුරුදු වෙන්න. අපේ හොරණ වාසනා බේකරියේ අධිපතිතුමාට මැතිනියට පිං සිද්ධ වෙන්න. සිතට එන සිතුවිලි පාලනය කරමු. ඇති වෙන සිතුවිල්ල දිහා දෙපාරක් බලමු. මෙහෙම බලන්න බැරි වුණොත් එහෙම පිනතුනේ එක වචනයකින් හරි මේ සංසාරේ දිග්ගැස්සෙන්න පුළුවන්. නිකමටවත් හිතෙන්නේ නැද්ද තිරිසන් ලෝකෙක එහෙම උපදී කියලා? නිකමටවත් හිතෙන්නේ නැද්ද പ്രേත ලෝකෙක උපදී කියලා? ඔය ටික ටිකව කල්පනා කරන්න. සමහරව මෙහෙම කියනකොට කියනවා මැරෙන ටිකට විතරනේ කියලා. වෙනදනේ මැරෙනකොට තමයි මේක බලපාන්නේ. වේර විහාර 84000ක් හදලා ලේන් මසින් ජාතක කරපු දරුවෝ දෙන්න සම්බුද්ධ ශාසනයට බාර දීපු ධර්මාශෝක රජුරවන්ට මොකද වුනේ? සුමානයක් විතර පිඹුරෙක් වෙලා ඉපදිලා හිටියා නේද? අපිට නිකමටවත් හිතෙන්නේ නැද්ද අපිට මොකක් වෙයිද කියලා? කරලා තියෙන පව්ගොඩවල් වල හැටියට සිතුවිලි මාත්‍රයක් ඇති වෙලා අරමුණු අරගෙන ඒවා ක්‍රියාත්මක වුණාම මේ පින්නතුනේ අර මෛත්‍රීමත් භික්ෂුන් වහන්සේලා අතර මං කියන්නේ මේ කවදා හරි මේවා ගෙවන්න වෙනවා කියන එක. මුගලන් මහරහතන් වහන්සේ මොනතරම් 이르දිමත් භාවයක් තියෙන්න ඕනද? ධම්සභා මණ්ඩපයේ ධම් දේශන කොට වක්කරපු අතක් දික් කරන සණින් තවුතිසාවට වැඩලා වෙනතුනි කරපු පව්වල පින්වල ආනුභාවය ආනිසංසය ඇවිල්ලා කියනවා. මං කියන්නේ අපි කවුද පින්නතුනේ? මොනා වේද? මොනා අත්විඳින්න වේද? මෙච්චර හැකියාවක් තිබ්බ මුගලන් මහරහතන් වහන්සේ පින්නතුනේ සක් දෙවිඳු මාරය අභියෝග කරලා පැහැදුවා. අවසානයේ පිරිනිවන් පෑවේ මොනවා වෙලාද? පිරිනිවන් පෑ ගුටි කාලනේ නැද්ද? හොරු ඇවිල්ලා හුණු සහල් ගානට ඇඟ තලලා ගෝණියකට දාලා විසිකලා ගියා. ඉරිදියෙන් බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන පිරිනිවන් පෑවේ. මේ කරපුවා කියපුවා සේරම ගෙවන්න එපයි පින්නතුනි. කර්මෙ පුච්චන්න බෑ, ගෙවන්න ඕනේ. සල්ලි තිබ්බා කියලා නැතා කියලා, බලය තිබ්බා කියලා නැතා කියලා. එනිසා මම යෝජනා කරනවා මනුස්සයෙක් විදිහට උත්පත්තිය ලැබපු මේ කාලය තුල 2026 අවුරුද්ද නිවන් දකින ගමනේ හැරවුම ආරම්භයේ අද හොරණින් සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි හැම කෙනෙක්ම හිතන්න ඕනේ මම කවුද කියලා. 2 මම මොකක්ද කරන්නේ? මොනවද අපි කරන්නේ? හොඳට කල්පනා කරන්න.
අපේ තරුණ මහත්තුරු දරුවෝ විශේෂයෙන් මේවා කල්පනා කරන්න ඕන. මම කවුද මොකද්ද කරන්නේ? දරුවෙක් විදිහට මගේ භූමිකාව මොකක්ද බුදුහාමුදුරුවෝ උගන්වපු? දෙමව්පියෝ විදිහට මගේ භූමිකාව මොකක්ද? පුත්ත ධාරස්ස සංඝෝ. දරුවෝ පෝෂණය කරන්නේ කොහොමද? අඹුව පෝෂණය කරන්නේ කොහොමද? මම මේ දරුවන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඔය රටේ නැති වුව හිතන වෙලාවේ පින්නතුනේ මෙහෙම තිබ්බට පැයක් ඉවරයි හොඳේ. ඇසුලුප්පන්න එපා ඉතින් වෙලාව යනවා කොහොම තමයි. ඔය දෙමව්පියෝ දරුවෝ කල්පනා කරන්ද විවිධ දේවල් හිතන වෙලාවේ මම මේ කාරණේ දේශනා කරන්න හේතුවක් කියලා ඉන්නම්. ඔය කටුනායක පැත්තේ හොරණත් කුඩු ගංජා තියෙනවද නැහැ? නැතුවද? හොරණ හොඳයි. නැ බොහෝ පැතිවලව තියෙනවනේ. අනිත් අහපු හැම නගරයකම තිබ්බා. කොල්ලට අවුරුදු 19. හොරණ මත්පැටි එහෙමත් විකුණනවද නැහැ? ළමයින්ට නෑ නේද? හොරණ හොඳයි මොකවත් නැහැ. අතංගේ hina වෙන්නම් මට තේරෙන්නේ හොරණ තරම් වෙන කොහෙවත් නැහැ කියලා. ඇත්තම තියෙනවද? එහෙනම් මම මේකත් කියලා ඉන්න. නෑ අරක කියලාම ඉන්න අමතක වෙනව නැත්තම්. කොල්ලට අවුරුදු 19යි. බයිසිකලේ ගිහිල්ලා හැප්පුණා. මෙතන ඉන්නවනේ අවුරුදු 18 19 තරුණයෝ. අර රෝදේ උස්ස ගිහිල්ලා හැප්පුණේ. තාත්තා කියනවා අම්මලා තාත්තලා අහගන්න ඕන හොඳ. හාමුදුරුවනේ ඔය හරි ආසාවෙල්ලු හිටියේ අර කොල්ලව තුරුල් කරගන්න. පැහැදිලිද මං කියන එක? අර තාත්තා කෙනෙකුට පුතෙක් කියන්නේ ඒක ලේසි පාසු නෑ පින්නතුනේ හොඳේ. ඒක මම දකිනවා අපේ තාත්තගෙන් අයියා නැති වුණාට පස්සේ. තාත්තෙක්ට පුතෙක් කියන්නේ ඒක මං හිතන්නේ අම්මෙක්ට වඩා දැනෙනවා ඇති. වෙනසක් නැහැ. තාත්තා කිව්වා තාත්තලා ටිකක් අර පෙන්නන අඩුයිනේ කොහොමත් නේ. තාත්තලා ටිකක් ආදරේ පෙන්නන අඩුයි. ඒ වුණාට උණු වෙනවා පින්නතුනේ පැහි දෙන්නේ. අර තාත්තා කියනවා හරි ආසාවෙල්ලු හිටියේ මේ කොල්ල බදාගෙන ඉන්න. මොන තාත්තද අකමැති? තමන්ගේ ලේන් මසින් ජාතක වෙච්ච දරුවෙක් කොල්ලගේ මූණ පපුවට තද කරගෙන වැළඳගෙන ඉන්න. මගේ දරුවෙක් කියන හැඟීම ඇති වෙනවනේ. මගේ දුව ඔව්ව කරනවද ගෙවල් වල නෑ. එතනට කියන කොට හිතෙනවා ඉතින් කෝලං කියලා. ඕක මරුණාම තමයි තේරෙන්නේ වෙන්නතුනේ. අර තාත්තා මරිච්ච කොල්ලගේ පපුව උඩ මූණ තියාගෙන කියනවා මට මේක කරගන්න බැරි වුණානේ ජීවත් වෙලා ඉන්නකොට කියලා. ජීවත් වෙලා ඉන්නකොට පරක්කු වෙන්න එපා. අවසානයේ තාත්තා කිව්වා හාමුදුරුවනේ කොල්ල අවුරුදු 14න් විතර මේ හොරණත්තර සෙනසුරාදාරේ ඉඳලා බලන්නකො හොරණ. ඔය අහුමුළු ගානේ කඩපිල් ගානේ නේ පැටව.
අවුරුදු 14න් විතර කොල්ලමකින් ඈත් වුණාලු. මං ඇහුවා කාටද ලං උනේ? මං ඒ කියපු විදිහටම කියන හාමුදුරුවනේ ඒක පන්ති යන්න ගියා. ඌ ඊට පස්සේ වෙනම ලෝකයකට ගියා කිව්වා. තාත්තා කිව්වා තේරුණාලු මොනාට හරි ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා. පොඩි කොල්ලෝ පෙති ගහනවා පින්නුතුනේ. පොඩි පැටෝ. මං හැම නගරකම කරන යෝජනාව හොරණටත් කරනවා. හොරණ මේව නවත්තන්න. එක දරුවෙකුටවත් එක මත් පෙත්තක්වත් විකුණන්න එපා. මම මේ කියන්නේ විකුණන මහත්තුරුන්ට පින් සිද්ධ වෙයි. හේතුව ඔය එන සිතුවිලි පුතේ පාලනය කරගන්න. දරුවන්ට දෙමව්පියන්ට දරුවෝ කියන්නේ සම්පත. ඒ සම්පත නැති වෙනවා වෙන මොකවත් නෙමෙයි. දෙමව්පියන්ට දරුවෝ නැති වෙනවා. ජීවිත කාලයක් ගොඩනගන ජීවිත කාලයක් ලේ කඳුළු හලපු එකේ අවසාන අරමුණ දෙමව්පියන්ගෙන් ඈතට යනවා. කොල්ල විනාශ වෙනවා. කෙල්ල විනාශ වෙනවා. මං කියන්නේ ඔය කොඩු අයිස් විකුණන මහත්තුරුන්ට ඔය ටවුමේ බුලත් පිට විකුණන කට්ටියටත් එකම කියන්නද? කොල්ල බුලත් පිට ගන්න දෙනව නේද? දෙන්න එපා හුණු ඇවින්දකා. ඇයි කප දෙන්න එපා 30 කෑලි 20 කෑලි කියලා. මේක අපි එක්කව වෙලා හදාගමු. නොකිව්වට අම්මලා තාත්තලා දුක් විඳිනවා. මොන අම්මටද තාත්තටද පුළුවන් කොල්ල කුඩු ගහනවා බලන්න. මොන අම්මටද තාත්තටද පුළුවන් කොල්ල අයිස් ගහනවා බලන්න. විකුණන මහත්තුරුන්ට කියන්නේ නිකමට හරි හිතන්නකො මගේ දරුවෙකුට හමුණා නම් කියලා. මේක නවත්තලා දාමු. හොරණ තරුණ මහත්තුරු සේරම එක්කවෙන්න. හොරණ ත්‍රිරෝධ රත සංගමයටත් පොඩි යෝජනාවක් කරනවා මම. දෙන්න එපා. දන්නේ නැතුවද? මේක පින්නතුනි මේ හොරණ තරුණයන්ට පිටින් මෙලෝදයක් කෙරියයිද? කිසිත් දෙයකට ඉඩ දෙන්න එපා. අනාගත සම්බුද්ධ ශාසනයේ ත්‍රස්තතිය ගැන සුබ ලකුණු පහළ වන යුගයක තරුණයෝ බණ අහන කාලෙක මම දැන් අතුරුගිරියේ බණ ඉවර වෙලා එනකොට තරුණයෙක් දොර ගාවට ඇවිල්ලා කියනවා පින්නතුනි දත් දෙකේ ඉඳන් පෙන්නලා කිව්වේ හාමුදුරුවනේ නැති වෙලා තියෙන්නේ සේරම බුදු බවත් ඒ ඔබ වහන්සේට මම නැවතුවා කිව්වා. දැන් මේක කියලා පැය දෙකක් ඇති. 6ට විතරනේ අතුරුගිරියෙන් ආවේ. මේක නවත්තනවා. පැහැදිලිද? හිතුනොත් මොනවාද කරන්න බැරි. සිතුවිලි වල වෙනසක් තියාගන්න. බුදුවරු උගන්වපු විදිහටම අසුරු කරන්න ඕනේ නොකරන්න ඕනේ කවුද කියන එක මේ හොරණ පිට්ටනියේ ධර්මාසනේ යට බණහන ඔය ඇත්ත ඔය පුටුවේ ඉඳගෙන මේ දැන් අහන ගමම්ම කල්පනා කරන්න. හෙට ඉඳන් සිගරට් එකක්වත් බොන්න එපා. බිත්තර ගෙඩි 3ක් නේ සිගරට් එකක් කියන්නේ. මං කියන්නේ කෑවනම් එහෙම. ඔය නැති වෙන්න එපා. මොකටද? හොඳ අභිමාණයෙන් පෞරුෂයෙන් ඉන්න.